ඔයිට වැඩිය ලෙක්චර්ස්ලා ඉස්සරහා ලෝකේ ඉන්න හොඳම ලංකාවේ ඉන්න හොඳම ලෙක්චර්ස්ලාගේ මම ලෙක්චර්ස් ගත්තා. කවුද මේ? අපිට සාර්ථකත්වය අපිට දීලා තියෙනවා සමහර අවස්ථාවල. එක්තරා අවස්ථාවන් වලදී අපි ඒවා පිළිගන්නේ නැහැ. මම් පොර මානසිකත්වෙ ඉන්නේ. මගේ එහෙම එකක් තිබ්බේ. පිළිගත්තේ නැහැ. මං දැන් තීරණයක් ගන්න අවශ්‍යයි මගේ ලයිෆ් එක වෙනුවෙන් කියලා. එච්චරයි. වෙන දෙයක් නැහැ. මං අහනවා අපි හැමෝම සාර්ථක වෙන ආසද නැද්ද? ආසද නැද්ද? ආසයි. ප්‍රශ්නයක් තියෙනවා. ඒ සාර්ථකත්වයට යද්දී ඔයා හරි නිහතමානී වෙන්න වෙනවා. ඔයා හරි උදාහරණයක් ඔයා වතුර වගේ වෙන්න වෙනවා. ඕනම වාතාවරණයකට ඒ සිටුේෂන් එක අනුව හැඩ ගැහෙන්න පුළුවන් වෙන්න වෙනවා. වතුර එහෙමද නැද්ද? වතුර එහෙමද නැද්ද? එහෙමයි. මේ ග්ලාස් එකකට දානවා. ඒ ග්ලාස් එකේ හැඩය එනවද නැද්ද? බොටල් එකට දානවා. ඒ හැඩය ගන්නවද නැද්ද? මඩ වට දානවා. පොළවේ හැඩය ගන්නවද නැද්ද? ගන්නවා. සෙට් වෙනවා. සමහර වෙලාවල් වලට අපිට සාර්ථකත්වය අපිට දීලා තියෙනවා සමහර අවස්ථාවල. අපිට සමහර අය ඒ දේවල් ඔෆර් කරනවා. කියලා දෙනවා සමහර කෙනෙක්. හැබැයි එක්තරා අවස්ථාවන් වලදී අපි ඒවා පිළිගන්නේ නැහැ. අපි ඒවා රිජෙක්ට් කරනවා. අපි දන්නේ නැහැ. ඒක වෙන්නේ මේකමයි. මගේ ජීවිතෙත් එහෙම කාලයක් තිබ්බා. යුනිවර්සිටි අවුට් වෙලා අපි මෙහෙම ට්‍රේනින් එකකට එහෙම වාඩි වුණාට පස්සේ මම ඉන්නේ අමුතුම මානසිකත්වයක. මගේ භාෂාවෙන් කියනවා නම් මම් පොර මානසිකත්වෙ ඉන්නේ. ඇයි ඒ? මම ඇසූ පිරු තැන් මං හිතනවා ඉස්සරහට කතා කරන කෙනාගේ කාද මේ කෑ ගහගෙන මේව කරන. ඔයිට වැඩිය ලෙක්චර්ස්ලා ඉස්සරහා ලෝකේ ඉන්න හොඳම ලංකාවේ ඉන්න හොඳම ලෙක්චර්ස්ලාගේ මම ලෙක්චර්ස් ගත්තා. කවුද මේ? කියලා මං ඇතුළාන්තයෙන් හිතනවද නැද්ද? හිතුවා. මට වැරදුන තැන. එදා දවසේ අර වගේ දොරකින් එන්න බෑ මට. ඇයි? එන්න ඕන මේ අර ඉස්සෙල්ලා මෙහෙම ඔහොම තමයි එන්න ඕන. ඇයි? දොරෙන් ඉස්සෙල්ලා අංග දාගන්න බෑ. අං තට්ටුව ඔහොම දාලා ඊට පස්සේ දොර ඇරලා මෙහෙම අර අමාරු එකපාර එන්න බෑ. ඇයි අං තට්ටුවක් තියෙන්නේ මගේ. මෙහෙම දැකලා තියෙනවද අර ගෝණ අං තට්ටු? මගේ එහෙම එකක් තිබ්බේ. පිළිගත්තේ නැහැ. හැබැයි කාලයක් යද්දි තේරුණා යකෝ අර මනුස්සයා කෑ ගහලා කිව්වේ මේ කතාවනේ කියලා මගේ අතුලාන්තෙන් කියන්න ගත්තා. දැනෙන්න ගත්තා. මම මේ ගමන යද්දි මට මතක් වෙන්න ගත්තා මේ කිව්වේ ඒකනේ. මට ප්‍රත්‍යක්ෂ වෙනකොට මට තේරුණා මේ මනුස්සයා කෑ ගැහුවේ ඒකනේ. දැනෙලා මේ මනුස්සයාට. එච්චරයි. වෙන දෙයක් නැහැ.